රටේ ප්‍රධාන අමාත්‍යවරුන් ප්‍රසිද්ධියේ කියනවා අපිට අදාළ නැහැ සිවුරු දාගත්ත අය, ලෝගු දාගත්ත අය, කළු කෝට් දාගත්ත අය. අපිට විරුද්ධ නම් අපි ඒ අයට බෲස්ලි වගේ ගහනවා. දැන් මේ අය බෲස්ලි වගේ නෙමෙයි ගැහුවේ. 88 89 යුගයේ රැම්බෝ වගේ තමයි වෙඩි තිබ්බේ. මේ අය කරපු කෙරුවාවල් මේ රටේ ජනතාවට අමතක වුණා. ඊටාම සූක්ෂම විදියට JVP එක NPP කරලා සීනුව මාලිමාව කරලා රතු පාට දම් පාට කරලා වෙනත් කීප දෙනෙක් හරිනි වගේ අයව ඉස්සරහට ගෙනල්ලා මේ භයංකාර ත්‍රස්තවාදී JVP එක මානුෂික ව්‍යාපාරයක් විදිහට පෙන්වුවා. ඒක ඊටාම සාර්ථක මාකටිං වැඩක්. අපි දැක්කා ඊයේ දිනේදී මා නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලික පියතුමෙක්ට පහ ප්‍රහාරයක් එල්ලලා කරලා තියෙනවා මේ පොලිසිය නිලධාරීන් කීප දෙනෙක්. දැන් මේ ඒ පොලිසිය නිලධාරීන් මොනවද කියලා තියෙන්නේ? ස්වාමීන් වහන්සේ සිවුරු දාගත්ත අයයි ලෝගු දාගත්ත අය තමයි පිළිලයක් කියන්නේ මේ රටට. ඒක කාගේ අදහසද? මේ ආණ්ඩුවේ අදහස. මේ ආණ්ඩුවේ මතවාදය. මේ ආණ්ඩුවේ මතවාදය තමයි අද මේ රජයේ යම් නිලධාරීන්ටත් ලබා දීලා තියෙන්නේ. ඒක තමයි මේ රටේ මැති ඇමතිවරුන්ට තියෙන ඌමනාව. අර JVP එකේ අර මේ ලේ පිපාසිත කණ්ඩායමක් ඉන්නවා. ඒ ලේ පිපාසිත කණ්ඩායමට ඌමනාව තියෙන්නේ එහෙමයි. ඒක දැන් තව ආණ්ඩුව ලබාගත්තට රාජ්‍ය ලබාගෙන නැහැ. අපි රාජ්‍යත් අපි අතට ගන්න ඕනේ කියන්නේ ඒක.